ඔයාලා කවුරුත් දන්න Redmi ආයතනය විසින් රිලීස් කරපු Redmi 15C 5G device එක බජට් සෙග්මන්ට් එකේ තියෙන හොඳම 5G device එක කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඉතින් මේ device එක හොඳම 5G device එක වෙන්න හේතු 10ක් අද වීඩියෝෙන් කතා කරනවා. ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඉතින් අපේ පළවෙනි topic එක විදිහට තියෙන්නේ 5G connectivity නැත්නම් fast internet කියන එක. Redmi 15C 5G එකේ 5G support කරනවා. ඔයා 5G enable පැත්තක ඉන්නවා නම් ඔයාට 5G SIM එකක් දාලා කිසිම අවුලක් නැතුව පාවිච්චි කරගන්න පුළුවන්. ඒ නිසා ඔයා games එල්ලම් කරනවා නම් YouTube, TikTok videos upload කරනවා නම් 5G network එක super and fast. topic එක තමයි battery එක. මේ ෆෝන් එකේ milliampere hour 6000ක maximum battery එකක් තියෙන නිසා එක charge එකකින් දවස් 2ක් විතර handle කරගන්න පුළුවන්. තුන්වෙනි topic එක තමයි මෙච්චර ලොකු battery එකක් දීලා charging speed එක ගැන හිතපු එක. box එකේ ලැබෙන 33 watt fast charger එකෙන් පැය භාගයකින් වගේ device එක බිඳුවේ ඉඳලා 50% දක්වා charge කරගන්න පුළුවන්. තව කෙනෙක්ට ඇති වෙන ප්‍රශ්නයක් තමයි fast charging වලින් battery health එකට හානියක් වෙයිද කියලා. බය වෙන්න දෙයක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම තමයි reverse charging උත් තියෙන නිසා phone එක අපිට power bank එකක් වගේ use කරන්නත් පුළුවන්. So guys ඉතින් ඒක නම් very interesting. හතරවෙනි topic එක තමයි මේකේ design එක. වෙන 5G device වල නැති වෙනස්ම විදිහේ look and design එකක් මේ Redmi 15C 5G device එකේ බලා ගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් ලංකාවේ තියෙන colors තුනම මාරම වෙනස්. පස්වෙනි topic එක තමයි 5G device එක තියෙන ලොකුම screen එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ Redmi 15C 5G device එකේ. ඒ නිසා මේකේ බලා ගන්න පුළුවන් වෙනවා අඟල් 6.9ක ස්ක්‍රීන් එකක්. සහ මේකට IPS පැනල් එකක්. ඒ වගේම මේකේ බලා ගන්න පුළුවන් 120Hz higher refresh rate එකක්. හයවෙනි topic එක විදිහට තියෙන්නේ මේ Redmi 15C 5G එකේ performance. මේක අපිට බලා ගන්න පුළුවන් MediaTek ලගේ Density 5G chip එකත් එක්ක එන 6 nanometer chipset එක. ඒ වගේම තමයි මේකට එන 4GB RAM එකක් සහ 128GB internal storage එකක්. හත්වෙනි topic එක තමයි මේකේ තියෙන UI එක. ඒකට හේතුව තමයි මේකේ Android 15 උඩ base වෙච්ච HyperOS 2.0 බලා ගන්න පුළුවන් වෙන එක. 8වෙනි topic එක තමයි NFC. ඉතින් මේකෙදි සරලවම debit card එකක් phone එකට link කරලා දෙයක් නැතුව ඔයා ගන්න ඕනම භාණ්ඩයක් phone එක tap කරලා pay කරන්න පුළුවන්. ලංකාවේ මේ වෙනකම් මේ වගේ option එකක් තිබුණේ නැහැ. හැබැයි මේ වෙනකොට commercial bank එක හරහා ලබා දීලා තියෙනවා. 9වෙනි topic එක තමයි මේකේ camera එක. ඒකට හේතුව තමයි මේකේ megapixel 50ක main sensor එකක්. වගේම megapixel 8ක selfie camera එකක් තියෙනවා. මේකෙන් capture කරන photos හොඳ light condition එකක් තියෙනවා නම් social media ready photo එකක් ඔයාලට capture කරගන්න පුළුවන්. අවසාන වශයෙන් මේකේ side mount fingerprint එකක් තියෙනවා. but මේකේ doubt වලට තියෙන්නේ exterior sound system එකක් නැති එක. overall ගත්තොත් Redmi 15C 5G එක budget segment එකේ හොඳම 5G device එක කියන්න පුළුවන්. ඉතින් මොකක්ද හිතන්නේ අද වීඩියෝ එක ගැන? ඔයාලා අදහස් පහතින් කමෙන්ට් එකක් දාන්න. අපේ YouTube channel එක වලට වැදගත් වුණා කියලා හිතනවා නම් පහතින් තියෙන කළු පාට subscribe button එක click කරලා ඊට යාව තියෙන bell icon එකත් ඕල් දාලා click කරන්න. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙනවා. මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.